ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ විරුහන්ඩ ප්‍රේක්ෂක සියලු දෙනාම. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ එකිනෙකට වෙනස් නිල ලාංඡන සහ නිල නාමයන් පිළිබඳව. ඉතින් මේ වෙන විට ඔයාලා දන්නවත් ඇති, සමහර අය නොදන්නවත් ඇති අපේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව එකිනෙකට වෙනස් වූ නිල ලාංඡන, නිල නාමයන් සහිතව ඒවා පවත්වාගෙන යනු ලබනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මෙම නිලයන් අධිකාරී ලත් නිල, අධිකාරී නොලත්, එහෙමත් නැතිනම් කමිෂන් ලත් නොලත් නිල ලෙස පවත්වාගෙන යනු ලබනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් සහ එක් එක් නිලයන්ට ආවේනික රාජකාරී සහ අනදීමේ කටයුතු කොහොමද සිදු වෙන්නේ කියලා. ඔව්, අද එහෙනම් අපි හැම වීඩියෝ එකට මම ඉතාමත් කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරගෙන යන්නම් ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳව. 1949 දී පිහිටවන ලද ශ්‍රී ලංකා යුද හමුදාව බ්‍රිතාන්‍ය යුද හමුදා ආභාෂය හා නිලයන් සමග යමින් මෙරට තුල ආරම්භ කර ඇත. 1949 සිට 2024 වන විට මෙරට තුල යුද හමුදා අධිපතිවරුන් 25ක් රාජකාරී කොට තිබෙනවා. මෙතනින් පස්සේ අපි කතා කරමු එහෙනම් අද අපේ එක් එක් නිලයන් සහ ඒ ආශ්‍රිත රාජකාරී කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමු එහෙනම් සාමාන්‍ය සෙබළ ප්‍රයිවට්. මොහු නිලයක් නොදරන අතර අවශ්‍ය සියලු සුසුකම් සැපයීමේදී අවම කාලයේ මාස 6ත් අවුරුදු 2ත් අතරතුර ලාන්ස් කෝපර් නිලයට උසස් වීම ලබනවා. ප්‍රයිවට් කෙනෙක්ගෙන් ඉන්පසු සපුරනු ලබන තනතුර වන්නේ ලාන්ස් කෝපර්. ලාන්ස් කෝපර් කෙනෙක් හඳුනාගන්නේ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයක් වන V අක්ෂරයේ හැඩයෙන්. එහෙමත් නැතිනම් මෙය ෂෙව්රෝන් ලෙස නම් කරනවා. මෙය සුදු, මෙරුන්, කළු හෝ තැඹිලි යන වර්ණයන්ගෙන් යුක්ත වන අතර ඒ අදාළ රෙජිමේන්තු මත වෙනස් වන අතර ඒ රෙජිමේන්තු මත අත වම් බාහුවේ, දකුණු බාහුවේ, බාහුව දෙකෙමෙහිද පළමිදුම් ලබනවා. මොවුන්ගේ රාජකාරිය ලෙස පෙළක උපමෙහෙවන්නෙක් විදියට හා යාන්ත්‍රිකව හසුරුවනු ලබනවා. ලාන්ස් කෝපරල්වරයෙකු අදාළ කාලය සම්පූර්ණ කර පසු මීළඟට දරනු ලබන තනතුර වන්නේ කෝපරල්. එනම් ෂෙව්රෝන් දෙකකින් යුක්ත වන අතර සුදු, මෙරුන් හෝ කළු පැහැති ෂෙව්රෝන් දෙකක් කලින් සඳහන් කළ ලෙස රෙජිමේන්තු අනුව වෙනස් වන අතර වම්, දකුණු හෝ බාහුව දෙපස පළඳිනු ලබනවා. මොවුන්ගේ රාජකාරිය වන්නේ පෙළයක් මෙහෙවන්නෙකු ලෙස කටයුතු කරන අතර මැෂින් ගන් එක පාවිච්චි කරනු ලබනවා. සැරයන්, එසේත් නැතිනම් සාජන්ට් කෝපරල්වරයෙකුගේ මීළඟ නිලය මෙයයි. ෂෙව්රෝන් 3ක් කළු, සුදු හෝ මෙරුන් වර්ණයන්ගෙන් අදාළ රෙජිමේන්තු මත පළඳින අතර එය වම්, දකුණු හෝ බාහුව දෙකෙහිමද පළඳිනු ලබනවා. මොවුන්ගේ රාජකාරිය ලෙස සැරයන්වරයෙකුට කණ්ඩායම් එහෙමත් නැතිනම් ප්ලැටූන් එකක්ම මෙහෙවන්න හැකි අතර අවශ්‍යතාවය මත පෙළක් වුවද මෙහෙයවීමට හැකි වෙනවා. මීළඟ නිලය ලෙස මාණ්ඩලික සැරයන් නැතිනම් ස්ටාෆ් සාජන්ට්. මෙම නිලයට අදාළ සමාජිකයින් ෂෙව්රෝන් 3ක් සහ ඊට ඉහළින් රාජ්‍ය ලාංඡනයක් පළඳින අතර ඇතැම් රෙජිමේන්තුවල රාජ්‍ය ලාංඡනය වෙනුවට රෙජිමේන්තු නිල ලාංඡනයද පළඳිනු ලබනවා. මේද රෙජිමේන්තු අනුව වර්ණ හා පැළඳීමේ ආකාරය වම, දකුණු හෝ බාහුව දෙකෙහිමද යන්න තීරණය වෙනවා. මොවුන්ගේ රාජකාරී ලෙස කණ්ඩායමක් හෝ ඛණ්ඩයක් මෙහෙවන්නෙකු ලෙස කටයුතු කරනු ලබනවා. ඉතින් මීළඟ නිලය ලෙස වොරන්ට් ඔෆිසර් 2 එහෙමත් නැතිනම් සාජන්ට් මේජර් නැතිනම් බලරත් නිලධාරී 2. මෙම නිලතලධාරියෙකු දෙපස වී කරල් දෙකක් සහ මැද කඩුවතින්ගත් සිංහෙකු වෘත්තාකාරව පිහිටි පලාපිටි තුල ඇතුළත් පළඳනාවක් ලෙස පළඳිනවා. මොවුන්ගේ රාජකාරී ලෙස ඔවුන් රෙජිමේන්තුවක සාජන්ට් මේජර්වරයෙකු ලෙස සෙසු නිල ප්‍රධානීකයෝ කටයුතු කරනු ලබනවා. අතර හදාරා ඇති අදාළ පාඨමාලා අනුව සරම උපදේශක, රෙජිමේන්තු උපකරණ පාලක නිලධාරී ලෙසද කටයුතු කරනු ලබනවා. ඉතින් කොමිෂන් නොලත් නිලධාරියෙක් එහෙමත් නැත්නම් සෙසු නිල යා හැකි ඉහළම තනතුර වොරන්ට් ඔෆිසර් 1 එහෙමත් නැත්නම් බලරත් නිලධාරී 1. මෙම බලරත් නිලධාරී 1 තනතුර දරන නිලධාරියෙකු ඍජුවම රෙජිමේන්තු සැරයන් නිලධාරියෙකු ලෙස සරම උපදේශක තනතුර ලබාගත් පසුව උසස් වීම ලබනවා. මොවුන්ගේ රාජකාරී ලෙස ශ්‍රී ලංකා යුද හමුදා රෙජිමේන්තුවල විනය පවත්වා ගැනීම සහ
රෙජිමේන්තුවේ උපකාරක පාලන නිලධාරියෙකු ලෙස කටයුතු සිදු කරනවා. මෙම නිලයට අදාළව වී කරල් දෙකක් මැද රාජ්‍ය ලාංඡනය සහිත පළඳනාවක් පැළඳ සිටිනවා. රෙජිමේන්තු සැරයන් මේජර්වරයෙකු ලෙසද කටයුතු සිදු කරනු ලබනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් එහෙමත් නැතිනම් සෙසු නිලයෙක් ඔවුන්ගේ නිල ලාංඡන සහ ඒ නිලයට අදාළ රාජකාරී සිදුවන්නේ කෙසේද යන්න අපි අද වීඩියෝ එකෙන් කතා කරා. මම හිතනවා අද අපේ වීඩියෝ එකෙන් දන්න අයටත් නොදන්න අයටත් යම්කිසි අදහසක් එන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝ රසක් නරඹන්න විරුහඬ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරගෙන අපිව ෆලෝ එකේ තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට අප්ඩේට් එක එනවා. ඉතින් ජය වේවා.